ආයුබෝවන් ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ හරිම සංවේදී මාතෘකාවක් ගැන. මේක අපි හැමෝම අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් දෙයක්. අපි සමහර වෙලාවට හිතනවා සතුටින් ඉන්නවා කියලා. ඒත් ඇත්තටම අපේ හිතේ හිර කරගෙන ඉන්න රහස් අපිව ටිකෙන් ටික විනාශ කරනවා කියලා අපි දන්නේ නැහැ. අද අපි කතා කරන්න යන්නේ ඒ පිළිබඳව. අපේ සතුට නැති කරන ඒ වගේම අපේ ජීවිත විනාශ කරන රහසින් කරන දේවල් 3ක් ගැන. අංක 1 කාටවත් නොපෙන්වන ජීවිතය. සමාජ මාධ්‍යවල අපි හැමෝම පෙන්වන්නේ හරිම ලස්සන සාර්ථක ජීවිතයක්. හැමෝම හිතනවා මගේ ජීවිතේ හරිම සතුටුයි හැමදේම තියෙනවා කියලා. ඒත් ඇත්තටම අපේ අතුලාන්තය අපේ සැබෑ ජීවිතය හරිම හිස් වෙන්න පුළුවන්. අපි රඟපෑමකට පුරුදු වෙනවා. ඒ රඟපෑම නිසා අපි ඇතුළතින් තනි වෙලා මානසික පීඩාවකින් පෙළෙනවා. ඒක නිසා අනුන් වෙනුවෙන් ජීවත් වෙන එක නවත්තලා Taman වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්න. ඒක තමයි සැබෑ සතුට. අංක 2 දෙවෙනි කාරණාව හරිම සංවේදී. මේක තමයි පරපුරුෂ සේවනය හෝ ස්ත්‍රී සේවනය. මේක අපි කවුරුත් දන්න හැබැයි කතා කරන්න බය මාතෘකාවක්. අපි සමහර වෙලාවට විවිධ හේතු නිසා අපේ සහකරුට හෝ සහකාරියට හොරෙන් වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධතා පවත්වනවා. මේ සම්බන්ධතා తాවකාලික සතුටක් දුන්නත් අවසානයේදී පෞල් ජීවිත, ආදර සම්බන්ධතා වගේම අපේ චරිත විනාශ කරනවා. ඒ වගේම මේකෙන් ඇතිවෙන වදකාරී හැඟීම අපේ මානසික සෞඛ්‍යයටත් බරපතල ලෙස බලපානවා. ඉතින් తాවකාලික සතුටක් වෙනුවෙන් ඔබේ ජීවිතේ විනාශ කරගන්න එපා. අංක 3 ඕනෑවට වඩා සල්ලි පස්සේ යන එක. අපි හැමෝම ආශා කරනවා ගොඩක් සල්ලි හොයන්න. ඒක වැරදි නැහැ. ඒ සමහර වෙලාවට අපි සල්ලි හොයන්න ඕනෑවට වඩා මහන්සි වෙලා අපේ පවුලේ අය, යහළුවන්, ඒ වගේම අපේ නිරෝගීකම් පවා නැති කරගන්නවා. සල්ලි අවශ්‍යයි. ඒ සල්ලි වලට සතුට ගන්න බෑ. සතුට කියන්නේ අපේ ආදරණීයයන් එක්ක ඉන්නකොට ඒ අය එක්ක බෙදා ගන්න සිනහවක්, කෑම වේලක්. ඉතින් සල්ලි පස්සේ දුවන ගමන ටිකකට නවත්තලා වටේ බලන්න. ඔබේ ජීවිතයේ සැබෑ වටිනාකම තියෙන්නේ එතනයි. ඉතින් යාළුවනි, මේ වීඩියෝවෙන් ඔබ යම් දෙයක් ඉගෙන ගත්තා කියලා මම විශ්වාස කරනවා. මේ වගේම වටිනා වීඩියෝ තවත් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝට like එකක් දාලා ඔබේ අදහස පහලින් comment කරන්න අමතක කරන්න එපා. අපි තවත් වීඩියෝකින් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.